සියවස් ගණනක් තිස්සේ මිනිසාගේ විශ්වාසවන්තම සුරතලා ලෙස හැමදෙනාම අවිවාදයෙන් පිළිගන්න සත්ව කොට්ටාශය තමයි සුනකයින්. තම ස්වාමියා මියගිය පසු ඔහු නැවත එතැයි බලාපොරොත්තුවෙන් වසර 9ක් තිස්සේ මග බලාගෙන සිටි බලු සුරතලෙක් ගැනයි මෙම වීඩියෝව. 1923 නොවැම්බර් 11 වෙනිදා ජපානයේ අකිටා ප්‍රාන්තයේ ඔඩේට් නගරයේ ඉපදුණු අකිටා වර්ගයේ මෙම සුරතල් බල්ලාගේ නම හචිකෝය. ටෝකියෝ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා මහාචාර්යවරයෙකු වන එයිසබුරෝ යුයිනෝට පුහුණු කළ අකිටා වර්ගයේ බල්ලෙක් අවශ්‍ය වුණු අතර ඔහු කාලයක් තිස්සේ හොඳ අකිටා සුනකෙක් මුණ ගැසෙනතුරු බලා සිටියා. යුයිනෝ 1928 දී යෙන් 30ක මිලකට රන්වන් දුමුරු පැහැ අකිටා බලු පැටවෙක් මිලදී ගත් අතර ඒ සඳහා ඔහුව උනන්දු කළේ ඔහුගේ ගෝලයෙක් විසින්. මෙම පැටවා ඔහු සමග ඉපදුණු අනෙක් බලු පැටවුන්ගෙන් අටවැන්නා විය හැකියයි ඇතමුන් අනුමාන කරන අතර අංක 8 වාසනාවේ සංකේතයක් බව ජපන් ජනතාව විශ්වාස කරනවා. මේ නිසා මහාචාර්යවරයා එම අරුත ඇතිව බලු පැටවාට හචී යන නම තැබුවා. මහාචාර්යවරයා ජීවත් වුණේ ශිබුයාහි. හචී ඉතා ඉක්මනින් ඔහු සමග මිතුරු වුණා. එයිසබුරෝ හචීට අප්‍රමාණව ආදරේ දැක්වූ අතර ඔහුව දරුවෙකු මෙන් රැකබලා ගත්තා. හචී ටික ටික වැඩෙද්දී තම ස්වාමියා උදෑසන රැකියාවට පිටත්ව යනවා නිරීක්ෂණය කළා. කාලයක් යන විට මෙම සුරතලා එයිසබුරෝ සමග ශිබුයා දුම්රිය පොළට යාමට පුරුදු වුණා. හවස්වරුවේ එයිසබුරෝ පැමිණි පසු හචී ඔහු සමගම නිවසට යෑම කුරුද්දක් කරගත්තා. හචී තම ස්වාමියා සමග ශිබුයා දුම්රිය පළට යාම වසරකුත් මාස 4ක පමණ කාලයක් තිස්සේ සිදු වුණා. 1925 මැයි 21 වෙනිදාත් ඔහු සුපුරුදු විදිහටම එයිසබුරෝ පැමිණෙන තෙක් දුම්රිය ස්ථානයේ බලා සිටියා. නමුත් වෙනදා මෙන් මහාචාර්යවරයා පැමිණියේ නැහැ. රාජකාරිය අතරතුරදී මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු වී ඔහු මරණයට පත් වී තිබුණා. මේ බව නොදන්නා හචී රාත්‍රිය වෙනතෙක්ම ඔහු වෙනතෙක් බලා සිටියා. අවසානයේදී යුයිනෝ පවුලට සේවය කළ උයන් පල්ලෙක් පැමිණ ඔහුව නිවසට රැගෙන ගියා. නිවසට ගියත් තම ස්වාමියා තවදුරටත් එහි ජීවත් නොවන බව අවබෝධ කරගත් පසු හචී සෑම දිනකම සවස්වරුවේ දුම්රිය පොළ වෙත පියමැන්නේ ඔහුගේ ස්වාමියා අදවත් පැමිණෙයි යයි බලාපොරොත්තුවෙන්. මෙහෙම අවුරුදු 10ක් දවස් මාස පසු කරමින් හිමවැස්ස වැනි කුමන බාධක ආවත් තම ස්වාමියාගේ මුහුණ දැක ගැනීමේ අරමුණින් මිය යනතුරුම තම ස්වාමියා එතැයි විශ්වාසයෙන් සහ බලාපොරොත්තුවෙන් මග බලා සිටි හචී අවසානයේදී 1935 මාර්තු 8 වෙනිදා ශිබුයාහි වීදියක මියගොස් සිටින බදක්නට ලැබුණා. පසුව සොයාගත් පරිදි මිය යන විට හචී පිළිකාවකින් පීඩා විඳ තිබෙන අතර හදවතේ බරවා පණුවන් ආසාදනය වී තිබෙනවා. අවසානයේදී හචී ඔහුගේ ස්වාමියා ඉන්න ලෝකයටම සතුටින් පිටව යන්න ඇති. මිනිසෙකුට කිරීමට තියා සිතා ගන්නවත් බැරි දෙයක් මේ සුනක සුරතලා මුළු ලෝකයටම කරපෙන්නවා. ජපානයේ මෙන්ම මුළු ලෝකයම හචීගේ තිබු ස්වාමියාට දැක්වූ ඉමහත් ආදරය සහ විශ්වාසවන්තභාවය ඉහලින් අගය කරා. හචීගේ මරණයෙන් පසුව එයිසබුරෝගේ සොහොනාසලම හචිකෝ වෙනුවෙන් ස්මාරකයක් ඉදි කළ අතර තවද හචිකෝ වෙනුවෙන් ශිබුයා දුම්රිය ස්ථානයේ ලෝකඩ ස්මාරකයේ ගොඩනැගුණා. ඉතින් සුනක සුරතලන් තම ස්වාමියාට ඇති ඉමහත් ආදරය හා විශ්වාසවන්ත භාවය මෙම කතාවෙන් අපිට පැහැදිලි වෙනවා. ඔයාලගේ සුරතල් බල්ලගේ නමත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් කතාවකින් නැවත හමු වෙමු.